අද මම කතා කරන්න යන්නේ වයඹ තාක්ෂණ පීඨයේ මැකනිකල් ඇන්ඩ් මැනුෆැක්චරින් ටෙක්නොලොජි ඩිපාර්ට්මන්ට් එකේ ඩිපාර්ට්මන්ට් හෙඩ් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලක්ෂිත මැරගලගේ මහත්මියත් එක්ක. අපි ලක්ෂිත සර් හම්බෙලා කතා කරලා බලමු. මේ ලක්ෂිත සර් කියපු කරුණුත් එක්ක මේ කන්ටෙන්ට් එකත් එක්ක ඉන්ඩස්ට්‍රි එක අනිවාර්යයෙන්ම මේ ශිෂ්‍යයා ඇබ්සෝබ් කරගන්න මාරම ආසාවෙන් ඉන්නවා ඇති. ඉතින් ඒ ගැනත් අපි ලක්ෂිත සර්ගෙන් අහලා බලමු. ලක්ෂිත සර් අපිට කියන්න මොන වගේ ජොබ් ඔපචුනිටිස්ද මේ ශිෂ්‍යයන්ට ලැබෙන්නේ මේ උපාධි පාඨමාලාව හැදෑරුවට පස්සේ? ඇත්තටම අපිට ඒ ගැන කතා කරන්න ලොකු ආඩම්බරයක් තියෙනවා. අපේ ග්‍රැජුවේට්ස්ලා ඉන්ඩස්ට්‍රි එකේ IFS R&D ඉන්ටර්නැෂනල් වේගා ඒ වගේ නැෂනල් ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ඕගනයිසේෂන්ස් වල ඉන්ජිනියරින් රිලේටඩ් පොසිෂන්ස් වල එක්සිකියුටිව් පොසිෂන්ස් වල ඒ වගේම මැනේජ්මන්ට් ලෙවල් පොසිෂන්ස් වල මේ වෙනකොට හොඳ වෘත්තීන් වල නියදලා ඉන්නවා. ඒ වචන ටික ඇහෙනකොට මට දැනෙනවා මේ ශිෂ්‍යයා කොහොමද ඉන්ඩස්ට්‍රි එකේ perform කරන්න කියලා. ගොඩාක් තැන්වල රිසර්ච් ඩිවිෂන්ස් වල ඒ වගේම ඉන්ජිනියරින් ලෙවල් පොසිෂන්ස් වල ඒ විතරක් නෙමෙයි ඉන්ටර්නැෂනල් ලෝකල් කම්පැනිස් වල මේ ශිෂ්‍යෝ දිලිසි තමයි වැඩ කරන්නේ. ඉතින් ඔයත් වයඹම්ප ගාවට ආවොත් මේ විදිහේ මැකනිකල් ඇන්ඩ් මැනුෆැක්චරින් ටෙක්නොලොජි රිලේටඩ් ඩිග්‍රී එකක් කරලා ලෝකයටම වැදගත් පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඉතින් මම තවත් වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙන අතර මම සමුගන්නවා. මගේ ඊළඟ එපිසෝඩ් එකත් බලන්න බලාපොරොත්තු වෙමින් ඉන්න මම ආජිත බණ්ඩාර.